දඹදිව දන්තපුරේ විසූ සිංහ කුමාර රජු හා හංසවතී බිසවට ඉතා රෝමත් දියණියක් හා පුතණුවෙකු සිටි බවත් කුඩා කල බමුණන් විසින් කෙදිනක හෝ මෙම කුමරිය තම එක කුස උපන් සොයුරා අතින් කෙලසෙනවා. සැරි සොඳට බැඳි වරලස දිලෙන්නේ නිරියතියාලා සේලය අඳින්නේ රාණින් විදී මුතු හරලෙල දෙමින්නේ ගිරි දේවි උපතයි මම කියන්නේ. එය ඇසූ කුමරියගේ පියාණන් කුමරිය වනයේ ගල්කුල්ලක සඟවා සොයුරාගේ ඇස නොගැටෙන ලෙස ආරක්ෂා කළේය. පියාණෙනි, මාගේ එක කුස උපන් සොයුරිය කොහිද? ඇය ගැන මා කිසිදා අසා නැත්තේ ඇයි? මෙසේ තම නැගණිය ගැන දැනගත් දල කුමරු වනයේ සඟව ඇති ගිරිකුල සොයාගෙන ගොස් බමුණන් කී පරිදි තම නැගණිය සමග විවාහ වූ බව පුරාවෘත්තයේ සඳහන්. දල කුමරුන් හා වෙමින් බැඳී කුමරි වෙනසුනේ සොයුරු අති. පසුව ඒ තම සොයුරා බව දැනගත් ගිරිදේවිය ලැජ්ජාවට පත්ව සිය දිවි නසාගත් බව සඳහන්. සක්‍ර දිව්‍ය රාජයා ඇයගේ සිරුර සඟවා තැබූ බවත් දල කුමරු සිරුර සොයමින් කෝපාවිෂ්ඨව ගම්බිම් පාලු කරමින් උන්මන්ත්‍රයෙකු ලෙස හැසිරුණු බවත් සඳහන්. මෙය දැක සක්‍ර දිව්‍ය රාජයා දල කුමරුට ගිරිදේවියගේ සිරුර පෙන්වා පසුව පණ පිහිටවා සක්‍ර භවනට ගෙන ගිය බව පුරාවෘත්තයේ සඳහන් වෙනවා. පසුව දල කුමාරයා ගරා යක්ෂයා ලෙස උපත ලැබූ බව සඳහන් වෙනවා. Caputonaram, Bagaya Bogini, Weddingham, Louis Panagaram, Yanaradana, Abien. සිරස මිනි මකුටත් මුදුන නයි පෙන තුනින් බබලත් ඇස් දෙක ගොපලු වෙත් දෙතොල රත් පැහැ සුදුව නලදත් ඇස් දෙක කරකවා සෞසත පීත කරවා අඬ නැත් ගොගොරවා ඇවිත් සබයට තනපි කරවා. මම තමයි ගරායකා. මට සියලුම කැටකුණු කිලි ඉවත් කිරීමේ බලයක් තියෙනවා. ඒ නිසා බලිතොවිල් අවසානයේ ගරායකා නැටීම සිදු කරයි. මම ගිරිදේවියයි. මා වරක දේවතාවියකි, වරක යක්ෂණියකි. මා දරුවන්ට බාලගිරි දෝෂය ඇති කරමින් ඔවුන්ව ලෙඩ කරනවාද?